සුදු ඇයි? ඔයා මට ඇත්තටම ආදරේද? ඔව්වයි මං තමසර කී පාරක් කිව්වද ඒක? මං තමසර ආදරේ. හැමතිස්සෙම ඕක මගෙන් අහනවා. ඉතින් සුදු මාත් ආසයිනේ ඔයාගේ කටුන් මට ආදරේද කියලා දැනගන්න. මොන කරුමයක්ද සිදුවේ මොන කරුමයක්ද? හැමතිස්සෙම ආදරේ කියලා අහගන්න. පිස්සුදනේ වාට. අනේ ඇයි සුදු මම මෙච්චර වාට ආදරේ කරන එක වාට වදයක්ද? මොන කරුමයක්ද මේ? හැමතිස්සෙම ආදරේ කියලා අහන්නේ මොකද? දැන් එකපාරක් කිව්වනේ තමසර මං ආදරේ කියලා. සැරින් සැරේ අහන්නේ. මොකද හැමතිස්සෙම ඇඟේ එල්ලෙන්නේ. ආඩු ඉන්නවා ගණිතුන් වගේ. ආදරේ කියලා. පිස්සු කොල්ල තනි කර. ආඩු යනවා. සුදු. අනේ කතා කරන්න සුදු. අනේ සුදු කතා කරන්න. අනේ කතා කරන්න සුදු. අනේ මට සමා වෙන්න සුදු. අනේ කතා කරන්නකෝ. අනේ කතා කරන්න සුදු. කතා කරන්න සුදු. සුදු. අනේ සුදු. අනේ සුදු. මගේ සුදු මං ඔයාට ගොඩාක් ආදරේ මැනික. මං දන්නවා මං ආදරේ කරන තරමට ඔයා මට ආදරේ කරන්නේ නැහැ කියලා. ඒත් මං මගේ පන්නටත් වඩා ඔයාට ගොඩාක් ආදරේ සුදු. ඔයා ගොඩාක් ආසයි නේද බයික් එකකට? ඉතින් මං හිතුවා ඔයාට කොහොම හරි මගේ මහන්සියෙන් බයික් එකක් අරන් දෙනවා කියලා. මං හරිම ආස වුණා ඒ බයික් එකේ ඔයා එක්ක හැම තැනම යන්න. ඔයා මට වචනෙන් නොකියවට කොච්චර සලකරත් පොඩි ළමෙක් වගේ ඔයා එක්කම හැම තප්පරයක්ම ගත කරන්න හරිම ආසයි. මං හැමදාම ඔයාගේ දියුණුව විතරයි ප්‍රාර්ථනා කරේ. ඉතින් මං මගේ සුදුට හරිය ආදරෙන් මේ බයික් එකේ යතුරු බාර දෙනවා. දන්නවද මැනික? ගෑනු හැම තිස්සෙම ඇඟේ දැවටි පිරිමින්ගෙන් ඉල්ලුවෙම ආදරේ විතරයි. පිරිමි ආදරෙන් කතා කරන එක වචනයක් හිතේ තියාගෙන ආදරේ වෙනුවෙන් කල්ප ගාණක් වුණත් බලන් ඉන්න ගෑනු කැමතියි. මේ වඩ සමා වෙන්න සුදු. මේ දුක කරගෙන සමා වෙන්න සුදු.